දැන් නන්දාමාලිනී මහත්මිය තමන්ගේ අන්තිම කැමති පත්‍රයේ තමන්ගේ අවමංගල්‍ය කටයුතු කළ යුතු විදිය ලියලා තියෙනවා. ඉතින් අපි හැම කෙනෙක්ම මේ පවුලේ සමාජිකයොත් සියලු දෙනා ඒ අන්තිම කැමති පත්‍රයේ තිබුණු විදියට තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ කැමති පත්‍රයේ තිබුණු කාරණා අනුව හෙට කියන්නේ සිකුරාදා උදේ 10ට නන්දාමාලිනී මහත්මියගේ දේහය ඇය පදිංචි වෙලා හිටිය අංක නවලපාර අංකතිය විජයබාමාවත නන්දාමාලිනී සංගීත ආශ්‍රමයට ගෙන එනවා. ඊට පස්සේ ඇයගේ දේහය සෙනසුරාදා පස්වරු 3:30 දක්වා මහජන ගෞරවය සඳහා නිවසේම තැන්පත් කරනවා. බොහෝ දෙනා අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි එහෙම කරන්නේ වෙන තැනකට මේ ඉඩකඩ තියෙන තැනකට ගෙනියන්නේ නැත්තේ ඇයි කියලා. ඇය කියලා තියෙන්නේ මගේ නිවසෙන් පිට මගේ දේහය ගෙනියන්න එපා කියලා. එතකොට ඊළඟට ඇය කියලා තියෙනවා හැකිතාක් චාම් විදියට මේ කටයුතු කරන්න කියලා. ඒක නිසා අපි තීන්දුව කළා මේ පවුලේ හැමදෙනාම අනිද්දා සෙනසුරාදා පස්වරු 3:30ට දේහය මෙහෙන් අරන් යනවා රියපෙරාරකින් අරගෙන ගිහිල්ලා බොරැල්ලේ කනත්තේ ආදාහනාගාරي තමයි කටයුතු කරන්නේ. මොනම විදියකවත් උත්සව සභාවක් කතා පැවැත්වීමක් ශෝක ප්‍රකාශ කියවීමක් ඒ කිසිම දෙයක් නැහැ. ඒක එතුමියගේ ඉල්ලීම. ඉතින් අපි ඉල්ලීමට පිටු නොපා අවමංගල සභාවක් නොපවත්වා හවස 5ට තාම චාම් විදියට මේ අවමංගල කටයුතු කරලා අවමංගල කරන්න තීරණය කළා තියෙනවා. ආගමික වතාවත් සිද්ධ වෙනවා සෙනසුරාදා උදේ 10ට මේ නිවසේදීම පාන්සූලය කරනවා. net news जनताව විශ්වාසය කරන සත්‍ය